පින්නතුනේ වක්කලී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ රූපයට පැහැදිලයි පැවිදි වුණේ. භාග්‍යවතුන් වහන්සේ සමීපයේම කුටියකයි වාසය කළේ. රෝගයක් උස්සන්න වීම නිසා නිරෝධ සමාපත්තියට සමවැදිලා දැලිපියෙන් සිය දෙවි හානි කර ගන්නවා. ගෝධික හාමුදුරුවෝ සිය දෙවි හානි කර ගන්නවා. කොහේවත් ඉපදුනාද කියලා හොයන්නට නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගෝධික ස්වාමීන් වහන්සේ පිරිනුවම් පෑවක් කියලා. අපේ බොහෝ තරුණ දරුවෝ දැරියෝ වර්තමානයේදී සියදිවි නසා ගන්නවා අපි අහලා තියෙනවා. පටිඝ සම්පයුක්තය නිසා ඍණාත්මක චිත්තාවේග නිසා අවසානයේ ඔවුන්ට වෛරය, ක්‍රෝධය, පලිගැනීම ආදී සිතුවිලි පහළ වෙනවා. ඒ නිසාම ඔවුන් දුගතියට ගමන් කරන බවයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව.